අනිත් සත්වයෝ ගැන හිතලානේ. අනිත් ලෝක සත්වයෝ ගැන හිතලයි උන්වහන්සේ බණ කිව්වේ. තමන් ගැන හිතුවා නම් බුදුරජාණන් වහන්සේ ඇත්තටම ධර්මයේ දේශනා කරයිද? තමන් ගැන හිතුවා නම් ධර්මයේ දේශනා කරන්නේ නැහැ. දැන් හිතන්න උන්වහන්සේ ධර්මයේ පෙන්වලා දෙන්න යාම තුලින් මොනතරම් අපහසුතාවලට ලකුණාදනේ, මොනතරම් අපහසුතාවින්දද, මොනතරම් නිന്ദාවින්දද. දැන් සමහරලාට අද අපි කියනවා සමහර වෙලාවට දැන් ඉන්න මිනිස්සුන්ට නම් කොච්චර බණ කිව්වත් තේරුම් ගන්න බෑ. මේ මිනිස්සුන්ගේ නම් කිසිම කලෙහි ගුණයක් නැහැ. අපි කොච්චර හොඳක් කරත් පේන්නේ, වැරද්දක් කරොත් නම් ඒක පේනවා. මේ මිනිස්සුන්ට බණ කියනකට වැඩිය හොඳයි නිකන් ඉන්න එක. නේ? සාමාන්‍යයෙන් එහෙම ස්වාමීන් වහන්සේලාට හිතෙනවා. හරිද? ඒ වෙලාවට කල්පනා කරන එකක් තමයි මම නම් මේ කොච්චර අද මොන දේ අපිට වුණත් මේ ස්වාමීන් වහන්සේලා විදිහට අද මොනතරම් දේවල් සමාජ සිද්ධ වුණත් බුදුහාමුදුරුවන්ගේ කාලේ පවා ඒ වගේ දේවල් සිද්ධ වුණාද නැද්ද? වුණානේ. බුදුහාමුදුරුවෝ පවා නිന്ദා වින්දද නැද්ද? නිന്ദා වින්දානේ. බුදුහාමුදුරුවෝ වින්දපු නිന്ദා එක්ක බැලුවහම අපි මං හිතන්නේ දශමයක්වත් ඊට තාම ලං වෙලා නෑ. ඒ තරම් තාම දශමකින්වත් අපිට නිന്ദා කරලා නෑ. ඒ තරම් තාම අපිට නිന്ദා කළා නෑ. දැන් හිතන්නකෝ දැන් මෙන්න මේ වගේ සෙනග ඉන්නකොට ගොඩාක් සෙනගක් ඇවිල්ලා දැන් මේ බණ අහන්න ඇවිල්ලා ඉන්නේ. ඔයත් බණ අහහා ඉන්නකොට හිතන්න කවුරු හරි එනවා ඇවිල්ලා මේ දොරෙන් ඇතුළට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා මට කියනවා හරි ආමුදුරුවනේ දැන් බණ කිය හිටිය ඇති අනුන්ට බණ කිව්වා හොඳටම ඇති අනුන්ට බණ කියන්න මහන්සි වුණා ඇති සමාජයක් හැදුවා ඇති දැන් වගකීමක් ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ මේ බඩේ ඉන්න දරුවා බාර ගන්න. හිතන්න එහෙම දෙයක් කිව්වොත් සාමාන්‍ය මේ වගේ තැනක අපිට වගේ එහෙම චෝදනාවක් එල්ල කරොතින් මොනතරම් අපි මානසිකව වැටෙනවදනේ. හැබැයි බුදුහාමුදුරුවන්ට ඒ චෝදනාව කරාද නැද්ද? ඒ චෝදනාව කරානේ. මේ වගේ ලොකු පිරිසක් බණ අහනකොට චින්චි මානවිකාව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ බණ කියා හිටිය ඇති අනුන්ට බණ කිව්ව ඇති අනුන් හැදුව ඇති දැන් එන්න වගකීමක් ගන්න කාලෙ මේ ඇවිල්ලා තියෙන්නේ මේ බඩේ ඉන්න දරුවා බාරගන්න නේ. බුදුහාමුදුරන්ට එහෙම අපහාස කරා. ඒ වෙලාවේ බුදුහාමුදුර මොකද කරේ? කලබල වුණාද? මිනිස්සු හැමෝම බුදුහාමුදුරන්ට බනින්න ගත්තා නේ. හේතුව තමයි චින්චි මානවිකාව මේක සැලසුම් කළ කරපු දෙයක් නේ. දවස් ගාණක් තිස්සේ හැන්දෑ වෙනකොට බුදුහාමුදුර ඉඳපු ආරාමෙට ගමේ මිනිස්සුන්ට පේන්න එනවා, ඇවිල්ලා රෑ වෙන්න යනවා නේ. මිනිස්සුන්ට පේන්න යන වෙනවා දවස් ගාණක්. ඉඳලා අන්තිමේදී මේ වගේ ලොකු සෙනගක් ඉන්නකොට මීට වඩා සෙනගක් ඉඳපු වෙලාවේ චින්චි මානවිකාව ඇවිල්ලා කියනවා බඩේ දරමිටියකුත් බැඳගෙන ඇවිල්ලා කියනවා බඩේ ඉන්න දරුවා බාර ගන්න කියලා නේ. අර කලින් සිද්ධි දැකපු මිනිස්සු අන්තිමේදී එකපාරටම කොච්චර බණ ඇහුවත් අන්තිමේදී චෝදනා කරන්න ගත්තා නේ. අන්තිමේදී අපහාස කරන්න ගත්තා. ඒ අපහාස කරන්න ගත්ත වෙලාවේ ආනන්ද හාමුදුරුව පැත්තක ඉඳගෙන බුදුහාමුදුරුවන්ට කිව්වා බුදුහාමුදුරුවනේ ඇයි අපි මෙච්චර නිඳා විඳින්නේ නේ? ඇයි අපි මෙච්චර අපහාස විඳින්නේ? අපිත් යන්න මේ පන්සලෙන් මිනිස්සුන්ට අගයක් නැත්තම් ඇයි අපි මේකේ රැඳෙන්නේ නේ? මොකටද අපි මේකේ ඉන්නේ? අපිත් යන් පිට වෙලා මේ පන්සලෙන් වෙන පන්සලකට යමු. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඇහුවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්ද හරි යමු යන්න පුළුවන්. ඒ යන පන්සලෙනුත් මෙහෙම බැන්නොතින් මොකද්ද කරන්නේ? ඒ යන තැනින් බැන්නොතින් අපි මේ ප්‍රශ්نين පැනලා යනවාද? බලන්න හරිම ලස්සන දෙයක්. බුදුහාමුදුරුවෝ චින්චි මානවිකාවගෙන් ඇහුවේ මොකද්ද? නැගණිය මේකේ ඇත්ත නැත්ත දන්නේ ඔයයි මායි විතරයි නේ. බලන්න හරි කොච්චර තැම්පත් පිළිතුරක්ද කියලා. නේ අපිට ඔය වගේ චෝදනාවක් කරොතින් නේ ජීවිතේට නංගි කියලා කතා කරයිද? නේ අපිට නංගි කියලා කතා කරන්න නෙවෙයි අන්තිමේදී නේ කටට හොඳ වචන එන්නේ නෑ. මේ වගේ චෝදනාවක් කරොත් බලන්න බුදුහාමුදුර කොච්චර මධ්‍යස්ථයිද කියලා නේ. උන්වහන්සේ කොච්චර නේ මේ බලන්න මොන තරම් මානසිකව ශක්තිමත්ද කියලා. ඇහු එකම දෙයයි නැගණිය මේකේ ඇත්ත නැත්ත දන්නේ ඔයයි මායි විතරයි. මතක තියාගන්න මේ ලෝකේ වටිනම දේ තමයි තමන්ගේ හෘද සාක්ෂිය නේ. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා නම් මම නිවැරදි කියලා නේ මුළු ලෝකයක් ඉරහිව අපිට දොස් නැගුවත් වැඩක් නෑ. හොඳට මතක තියාගන්නනේ. මුළු ලෝකයක් අපිට දොස් නැගුවත් වැඩක් නෑ. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා නම් තමන් නිවැරදි කියලා දෙන්න හොඳම පිළිතුර තමයි නිහඬ වීම නේ. බුදුහාමුදුර අපිට පෙන්වන්නේ ආදර්ශයෙන්. උන්වහන්සේට කොච්චර අපහාස කරාද නේ? කොච්චර නිඳා කරාද? ඒ හැම වෙලාවකම උන්වහන්සේගේ උත්තරේ උනේ මොකද්ද? නිහඬ වීම. හැබැයි උන්වහන්සේ අර හැමෝටම වඩා නිවැරදිද නැද්ද? නිවැරදි. අර හැමෝටම වඩා පිවිතුරුයි නේ. අර හැමෝටම වඩා නිකලෙස් නේ. ඒ වුණාට උන්වහන්සේ කලබල වුණේ
නෑ එකම උත්තරේ මොකද්ද? නිහඬ වීම. මතක තියාගන්න ඔබත් ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් හෘද සාක්ෂිය දන්නවනම් තමන් නිවැරදි කියලා හොඳම උත්තරේ මොකද්ද? නිහඬ වෙන්නනේ. හැබැයි මෙහෙමයි. නේ හිතන්න මුළු ලෝකයක් තමන්ට ගෞරව කරනවා නේ. තමන්ට මුළු ලෝකයක් ගෞරව කරද්දී පසසුමට ලක් කරද්දී හැබැයි තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් ඒ ගෞරවය ලබන්න සුදුසු කෙනෙක් නෙවෙයි නේ. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් නිවැරදි කියලා. හරිද? කොච්චර ලෝකයක් ගෞරව කරත් තමන්ට හිත ඇතුලෙන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න හෘද සාක්ෂිය නිවැරදි නම් ඔප්පු කරන්න යන්න අවශ්‍යතාවයක් නෑ නේ. මම නිවැරදි කියලා මම දන්නවා නම් කාටවත් දේවල් ඔප්පු කරන්න ඕනේද? නෑ. ඉතින් කොහොම හරි බුදුහාමුදුරුව නේ එච්චරයි කිව්වේ නැගණිය ඇත නැත දන්නේ ඔයයි මායි විතරයි නේ. කිසිම ප්‍රශ්නයක් දුර දිගේ ගියේ නෑ. උන්වහන්සේ නිවැරදි බව නේ ස්වභාව ධර්මය විසින්ම ඔප්පු කරා. ඉතින් බලන්න එච්චර බුදුහාමුදුරුව අපහාස වින්දේ කවුරු නිසාද? අපේ නිසානේ. අපේ නිසා තමයි එච්චර අපහාස විඳගෙන මේ ධර්ම මාර්ගය කියලා දුන්නේ. එහෙනම් අපිත් මේ ධර්මය ජීවිතයට එකතු කරගන්න ඕනේ කවුරු ගැන හිතලාද? අපි එහෙනම් බණ අහන්න ඕනේ කවුරු ගැන හිතලාද? කවුරු ගැන හිතලාද? තමන් ගැන හිතලානේ. හරියට හරි. මං හිතුවේ බුදුහාමුදුරුවෝ ගැන හිතලා බණ අහන්න ඕනේ කියයි කියලානේ. බුදුහාමුදුරුවෝ ගැන හිතලා බණ අහන්න ඕනේද? නෑ. උන්වහන්සේ ධර්ම අවබෝධ කරගත්ත උන්වහන්සේ පිරිනිවන් පෑව සසරින් එතර වුණානේ. අපි ධර්මය අවබෝධ කරගන්න ඕනේ කවුරු ගැන හිතලාද? තමන් ගැන හිතලානේ.